හැම දෙයක්ම අමතක කළා මේ මම කියන දේ විතරක් කරලා බලන්න. ඒතර පළවෙනිම අවස්ථාව මොකද්ද? හිතේ සකස් වීම දකින්නේ. ඒක සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන ක්‍රියාවලියක් හිතේ සකස් වීම. හරිද? භාගයට සිද්ධ වෙන්නේ නැහැ. සම්පූර්ණ සිද්ධ වෙන්නේ. ඒක තමයි චිත්ත වීතියක් කියන්නේ නේ. නේද? එතකොට නැත්තම් කියන්නේ ඔය මේ මොකද? තව ඔගොල්ලෝ කියන්නේ චිත්ත පරම්පරාවක් කියන්නේ. අරමුණක් එක්ක සිතේ සකස් වීම. එතකොට මේ සකස් වීමත් එක්ක සිද්ධ වෙන දේ තමයි දුකක් දැනෙනවා. හිතේ ස්වභාවයෙන් පීඩාකාරී ස්වභාවය දැනුණා නම් එතන සියල්ල සිද්ධ වෙලා ඉවරයි. එහෙම ටික යනකොට අන්න ඔයාලට තේරෙන්න ගන්නේ ටික දැන් මෙහෙම බලමු අපි උඩ. උදාහරණයක් විදියට අපි බලමු ප්‍රේම කොහොමද විදර්ශනා කරන්නේ කියලා. මම විදර්ශනා කරන්නදී කියන්නේ. දැන් මම කරේ මොන වැඩේ කරත් මට තේරුණා මේ හිත වෙනමම ගමනක් යනවා. ඉන්න මම වත් කනුනේ. මාතර ගිහිල්ලා. මම දැක්කේ. එච්චරයි. ඒකේ මට ලැබුණ අවබෝධය මොකද්ද? නෑ කැමති විදිහට නෙමෙයි සිත සකස් වෙන්නේ ඉබේමයි. මම කිව්වේ නෑ මම යන්නේ කියලා. මම කිව්වේ නෑ කොළඹ යන්නේ කියලා. එතකොට ඒක වෙනම වැඩ කරනවා. දිගින් දිගට හදා. ඒක තහවුරු වෙන්න ඕන. දැන් මම කිව්වට බැහැනේ ඒක. ඔයාටත් ඒක තහවුරු වෙන්න ඕනේ ඒ වගේ. මම දැක්ක වගේ ඔයාට දකින්න ඕනේ ඒක. දැක්ක වෙලාවට වාගේ අතුලාන්තයෙන් කියන පණිවිඩ මට කියන්න බැරි. දැන් දැකලා නැහැනේ. මම දැකපු මට දැනෙච්ච දේවල් වලට කිව්වට වැඩක් වෙන්නේ නැහැ නේ. ඒකම හොයන්නේ. ඔන්න මම විදර්ශනා කරලා ඒ තුලින් මට නොයෙකුත් ඥානයන් මට දැනෙන්න ගත්තා මේ පිළිබඳව දේවල් මට අතුලාන්තයෙන් කියලා දුන්නා. ඔයාගේ අතුලාන්තයෙන් ඔයාට කියලා දෙයි ඔයාවම හරියටම දක්වපොතේ. එයා වෙනමම ගමනක් යන පාසෙ. දැන් ඒක හරි පැහැදිලි. වාහනේ පැදගෙන යනකොට අහකට දකින්න රූපය හෝ කනට ඇසෙන දේ හෝ එහෙමත් නැත්නම් අතීතය හෝ ක්‍රියාත්මක වෙනව නේද? ඒක දකින්න තියෙනවා. දැන් ඒක වෙනදා සිද්ධ වුණු විදියට සිද්ධ වෙන්නේ නැති කරගන්නයි ඕන. වෙනදා ඒක ඉබාගාතේ ගිහිල්ලා ඔක්කොම චණ්ඩි පාඩ දාලා චණ්ඩිකම් කළා අකුසල් පුරවගෙන සසරේ ගියා. දැන් කරන්න ඕන මේ චණ්ඩිකම් නවත්තලා ඒ අකුසල් නොවෙන්න ඉඩ දීලා එකපාරට බහයි ඉතින් මං කිව්වා ඒක චණ්ඩිකම් නවත්තන්න. මෙන්න මනසේ රිංගල ගිහලා චණ්ඩි පාඩ එකක් දානවා. එයි අයින්ට ගනින් මේ වාහන. සිතේ සකස් වුණොත් තමයි දැකගන්න එක. දැකගත්තම සමුද්ද තේරෙනවා. අමුතුම කතන්දරයක් මෙතන යනවා කියන්නේ. ඒ කියන්නේ මෙතන වෙනසක් තියෙන බව තමන්ට තේරෙනවා. මගේ මට අයිති ගාගෙන හිටපු මේකේ ඇත්ත අවබෝධ වෙන්න පටන් ගන්නවා. හරි. දැන් මම මෙතන වේදනා තණ්හා උපාදාන බව ඒවා මම කියලා දුන්නේ. ඕගොල්ලෝ වෙන විදියට මේ දාගෙන ඉන්නවනේ. දැන් වේදනාව කියන එක අඩු ගානේ ඒකේ සැබෑ මාර්ථය දන්නේ නැත්නම් ඔයාලට මේක කරන්න බැහැ නේද? දැන් ඇලුණු තැන ඔයගලන්ට ඒ තරහ ගිහිල්ලා ඒ කටින් වචන පිට උනේ පිට වෙලා දුකටපත් වුණු එක ගැන ඔයගලන්ට තේරුම් ගන්න මෙතන තමයි මේ විදර්ශනා කරන්න කියලා කිව්වේ කියලා තේරුම් ගන්නත් මේව ගැන යම් අවබෝධයක් තියෙන්න පායන්ස් නේද? ඒක නිසා ඒව කියලා දුන්නේ. හැබැයි තාම මෙතන ඉන්නේ
මෙතනින් උඩ බැලුවට මේ කිසිවක් පේන්නේ නැත. ඒ නිසා ඒ ගැන හිතන්න යන්නත් එපා. කියන දේ විතරක් කරන්න. හරි? මේ පටිච්චසමුප්පාදේ දැම්ම ගලපන්න යන්න එපා. තාම පේන්නේ නැහැ. තාම පේන්නේ භවය විතරයි. භවයත් පේන්නේ නැහැ, දුකනේ පේන්නේ. දුක පේන්නේ නැහැ, දැනෙනවා. ඉතින් අපෝ මේ අද නම් ගමන මුසලයි කියාගෙන ඔන්න එනවා. ඒ මොකද්ද? ඒක දුකයි කියලාද පේන්නේ නැහැ. ඇයිදි බැන බැන. අන්න එතනින් අයින්. ඒ මන්ද බුද්ධිකමයි අයින්. දැන් අදහසක් ආවද මොකද මේ කියන්නේ? මේ මම කියන දේ හරියටම තේරුම් ගත්තොත් විතරයි මේ ගමනේ යන්න පුළුවන්. මේ මං කියන වචන සරල වගේ වෙන්න පුළුවන්. හැබැයි මම කියන දේ සැබෑම අර්ථය ගත්තේ නැත්නම් වෙන වෙන තැන්වලට වීතියි. දැන් අපි මෙහෙම කියමු. දැන් ඔන්න මම කියනවා දැන් අපි හිතමු පීනන්න කියලා දෙනවා කියලා දැන් ගුරෙක් ඇවිල්ලා නේ දැන් අපි හිතමු ස්විමින් කරන දැන් ඔන්න ස්විමින් pool එකට ගිහලා පීනන්න ඉගෙන ගන්න. හරි. දැන් ඔයා ගඟකට දැම්මොත් ගිහිල්ලා ගඟේ රළපාල ඔන්නේ දා වැඩි හරියටම. දැන් උන්ට ස්විමින් pool එකේ ඉච්චර රළපාල නැහැ. ගඟේ ඉන්නේ ස්වාභාවිකව එන මහා රැලි වේගයක් එන්නේ නේද? දැන් මෙයා පොතේ මොකද්ද කියලා තිබ්බේ මේක ගැන කියලා හොය ඉතින් මොකද වෙන්නේ උන්ට? දැන් මොකද යා කරන්න ඕන? එයා එතනදී අර්ථදා බලන්න ඕන අර පැත්තට ගහගෙන යනවා වැඩි වගේ. එහෙනම් එයා බලන්න ඕන අනිත් පැත්තට පීනලා බලන්න ඕනේ මේ පැත්තට ගියොත් හරිද කියලා. ඒක පොත සී කර කර හිටියොත් මූදේ තමයි හතර වෙන්නේ නේ. අන්න ඒ වගේ දැන් ඕගලන්ටත් මම මේ කියලා දෙන දේවල් තුලින් ඒ ඕගලන් ගලප ගන්න ඕන දැන් මෙතෙන්ට අවශ්‍ය දේ මොකද්ද කියන එක. දැන් මේ පළවෙනිම අධ්‍යයනය යන්න තියෙන්නේ අකුසලයෙන් මිදෙන එක. ඒතකොට අකුසලයෙන් මිදෙනවා කියලා මේ ඒවා වෙන දැන් මම ප්‍රාණඝාත කරන්නේ නැහැ අරව කරන්නේ නැහැ මේව කරන්නේ නැහැ කිය උඩ බලන් ඉන්න එක නෙමෙයි. එවෙලේ සකස් වෙන සිතට එවෙලේ දැක්ම තුලින් නිරෝධය දකින්න පුළුවන් ද කියන එකයි සාක්ෂි වෙන. ඒතකොට පළවෙනිම අවස්ථාව තමයි කායිකව වාචිකව තමුන්ට එළියට යන ඒවා දකින්න පුළුවන් නේද? ඒවා අඩු බව දැනෙනවනේ නේද? ඒවා අඩු වෙනකොට දැනෙන්න ගන්නවනේ තමන්ටනේ. දැන් මට ඒතකොට අපි ඒක කියන්නේ කොහොමද? මට දැන් එච්චර තරහ යන්නේ. එහෙමනේ කියන්නේ අපි. තාම තරහ කියන ස්වභාවය හඳුනා ගන්න තාම බැරි වුණා. නමුත් තරහ ප්‍රත්‍ය කරගෙන ඇතුණු අර අකුසලයට යන එක නැවතුණා. එතකොට අකුසලයට යන එක නැවතුන නිසා තරහ කියන එක නිවිලා ගියා එතන. ඒක අත්හදා බලන්න ඕනේ. එහෙමද වෙන්නේ කියලා. හැමෝම එහෙම තමයි කරන්නේ. තේරෙනවද? විදර්ශනාව කියලා කියන්නේ ඒකද? විශේෂයෙන් හිත දකින්න ස්වභාවය. ඒක දැන් ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. විදර්ශනාව හරියට නොකරොත් මේක නම් වෙන්නෙම නැහැ. ඒ කියන්නේ විදර්ශනා කරන වෙලාවේ තවත් ප්‍රශ්නයක් තමයි විතක්ක කරන එක. ඒ කියන්නේ දැන් හිත මේක මෑණියෝ පුවන්නේ මේක තමයි අතාරින්න කිව්වේ මේක තමයි මේක වැඩක් නැහැ මේක මේකින් අනිත්‍ය දෙයන්නේ. ඔහොම කියන්නේ කිව්වොත් මොකද වෙන්නේ? එතකොටත් මේක වෙන්නේ නැහැ. එතන මමෙක් ගොඩ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ මෙහෙමයි. මේ විදර්ශනාව කරන්න ඕන කිව්වේ කන්නේ නැතුව. කන්නේ නැහැ කියන්නේ බත් ගන්න නැතුවද? මේ සිත සකස් වෙනකොට අපි ඒක භුක්ති විඳින්න යනවනේ. අයිතියක් ගන්න යනවනේ. අයිතිකාරයෙක් නොවි දකින්න.